ආදරණීයම් අම්මා එදා අහසින් යද්දි මම උඩ බලාගෙන හිටියේ අම්මා ගිහිල්ලා ඉක්මනට එයි කියලා. අම්මා ගියපු දා ඉඳලා ගෙදරට පාය පීරා කෙනෙහිලකම් කරනවා වගේ බැස යන ගොඩාක් පරක්කු වෙනවා. රෑ වෙනකම් හැමදාම බලාගෙන ඉන්නේ අම්මව හීනෙන් හරි දකින්න. අම්මට හීනෙන් හරි තුරුළු වෙලා ඒ උණුහුම හීනෙන් විදින්න. අම්මා දුන්නු බත් කටේ සුවඳයි රසයයි මම තනියම අනාගෙන කද්දි දැනෙන්නේ නෑ අම්මා හොදලා දුන්න රෙදි ටික දැන් මට තනියම හොද ගන්න අමාරුයි මගේ අම්මා. අම්මා එක්ක ඉස්කෝලේ ගියේ මතකයත් එක්ක ඉස්කෝලේ යද්දී තනිකමක් දැනෙන්නේ නැති වුණත් විවේක වෙලාවට කැම ටික කද්දි අම්මගේ බත් කටේ සුවඳ දැනිලා හිත ගොඩාක් රිදෙනවා. මට හොඳට උගන්වන්න සල්ලි හොයන්න අම්මා රට ගියා කියලා දැනගත්තාම මට ගොඩාක් දුක හිතුණා මගේ අම්මගේ. අම්මා ගොඩක් මහන්සි වෙලා ලෙඩ වෙයි කියලා මගේ හිතට ගොඩක් බයයි මගේ රත්තරන් අම්මා ලෙඩ වුණොත් මම කොහොමද ඒ දුක දරාගන්නේ? අම්මගේ මූණේ ඉඹලා කකුල් දෙක අල්ලලා වැඳලා ඉස්කෝලේ ගියපු ඒ අතීතයේ මතක් වෙනකොට මම බුදුසාදුට වැඳලා ඉල්ලයි හැමදාම මගේ අම්මව රැකලා දෙන්න කියලා මගේ රත්තරන් අම්මා. කවමදාවත් මගේ අම්මාව මම දාලා යන්නේ නෑ. අනෙක් ළමයි අම්මව මහලු මඩමේ තනි කළාට මගේ රත්තරන් අම්මාව මම තනි කරන්නේ නෑ. මගේ අම්මට මගේ අත් දෙකෙන් අනලා බත් කටක් කවලා මෝනේ ඉබින්නේ මම බලාගෙන ඉන්නවා මගේ අම්මා. මට රජසැප ඕනේ නෑ. අම්මගේ තුරුලේ ඉඳන් හුරතල් වෙන්න අම්මගේ උණුහුම විඳින්න තිබුණාම මට මුළු ජීවිතේම ලැබුණා වගේ. අම්මා ඉක්මනට ගෙදරේ මගේ අම්මට තෙරුවන් සරණයි. දුක් බර දිවියකට ඉසිලුව සම්පත් නොලැබෙන බාධක වලටදී පෙම්බර දූපුතුන් තනි කර අඳුරු රැයේ රන් කහවෙන සොයා අම්මා මැද පෙරට ගියේ. පද්‍ය රචනය සගම අනෝමදස්සී ස්වාමින් වහන්සේ සමග හපුවල සීලානන්ද ස්වාමින් වහන්සේ. පද්‍ය ගායනය බලංගොඩ පුණජී ස්වාමින් වහන්සේ.